ආයිබෝන් සමට අද අපගේ ප්‍රොඩක්ට්ස් එකට ඔබ සදරෙන් පිළිගන්නවා. අද අප සමග ටර්බල් අප සංවර්ධක කණ්ඩායම ඩේවිඩ් මහතා සිටිනවා. අපි ඔහු සමග කතා බහක නිරත වීම. ආයිබෝන් අද ඔබ කොහොමද? ආයිබෝන් ෂිප්. ආයිබෝන් සිමට්. අද මේ ප්‍රොඩක්ට්ස් එකට මාව සම්බන්ධ කර ගැනීම ගැන ස්තුතියි. මේ පැමිණි ඔබ සහ අපගේ සියලුම පරීක්ෂකයන් සමග කතා කිරීමට මම බොහෝ කාලයක් තිස්සේ බලා සිටියා. එහෙනම් අපි අපේ පළමු ප්‍රශ්නයට යමු. ඇත්තෙන් ටර්බල් යන කුමක්ද සහ එය නිර්මාණය කළ කමෙන් ගැටලුව විසඳීමටද? ටර්බල් යන කුමක්ද ඒ කතා කිරීමට පෙර මම නොදන්නා අය සඳහා මම කවුද යන පිළිබඳව කට හඳුන්වීමක් කිරීමට මම කැමැතියි. අපේ දිනපත ගෝලීය සෑම ඇමතුම් නමින් බොහෝ ඇමතුම් පවත්වා තිබුණත් මම ඩියුවේ බොහෝ දෙනෙක් මව හඳුනන වේපතේ ගෝලීය තනපතිවරයා ලෙසයි. බොහෝ දෙනෙක් මව හඳුනන්නේ සංවාදික කණ්ඩායම සමාජිකයෙක් ලෙසයි. ඒ වගේම කියන්න ඕන මෙම ඩියු ඔබට මව පාදන විධායක නිලධාරී ලෙස lemතිය හැකියි. ටර්බල් යන කුමක්ද මම පැවසුවොත් ටර්බල් යන වේදිකාවක් හෝ වැඩි හොඳින් කිව්වොත් ඒ පරිසර පද්ධතියක් බහුකාර්ය පරිසර පද්ධතියක් බව මම පවසන්නේ කැමැතියි. ඔබට සැබවින්ම අවශ්‍ය ඕනෑම දෙයක් ටර්බල් තුළ කර පිළිබිඹු ඩිවයිස් සහ ආයෝජන සැලසුම් සම්බන්ධයෙන් හොඳින් සපයා තිබෙනවා. තවද එය මුළු ආයෝජන ගමනම සරල කළ හැකි පරිසර පද්ධතියක් බව පැවසීම වඩා සුදුසුය. නියම. තවත් ප්‍රශ්නයක් නම් අද දින දහස් ගණනක් ඩිෆයි වේපත් තිබෙනවා. ටර්බල් මූලික වශයෙන් වෙනස් වෙන්නේ කොමන් කර්මකන්ද? ඇත්ත වශයෙන්ම ටර්බල් අනිකුත් වේපත් වලට වඩා වෙනස් බව පැවසීමට අපට බොහෝ හිත තිබෙනවා. මන්ද අද වෙනද දහස් ගණනක් වේපත් පවතින බව ඔබ දන්නවා. එබැවින් විමදේගත වීම සහ සබ ආදායම උත්පාදන කිරීම සමග තිරසර වීම මෙම වේපතේ අනෙක් ඒවයින් වෙන්කර හඳුනාගත හැකි පරදන යතුරු බව පැවසීම හොඳයි. වේව හිරු. මීට පෙර කිසි දෙනෙකු ඩිෆයි භාවිත නොකළ කෙනෙකුට ටර්බල් පරිසර පද්ධතිය සරල වචන වලින් පැහැදිලි කළ හැකිද? හිරු ඇත්ත වශයෙන්ම අපිට තාක්ෂණික වචන නැහැ. අපිට සංකීර්ණත්වයක් නැහැ. අපගේ සියලුම කණ්ඩායම උත්සාහ කර ඇත්තේ ඔබ සීමාව මගේ මිතුරු නොව සංකීර්ණත්වයෙන් සහ සංකීර්ණ වීර්යයෙන් ගෙන ඇත කිරීමටයි. තවද අපේ ඉතා සරල ව්‍යුහයක් සමග පැමිණ තිබෙනවා. ඔබ දන්නවා අපිට අනිකුත් විශේෂංග වලට අමතරව ආයෝජන සැලසුම් 4ක් තිබෙනවා. ඔබ කළ යුතු එකම දේ නම් ඔබ වලට ඒක සම්බන්ධ කර සැලසුමක් තැන්පතුවක් කිරීමයි. එන්න ඔබ ඉපීම ගමන ආරම්භ වීමයි. ඉන්පසු ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ලබා ගැනීමට හා එකතු කිරීමට ඔබට නිදහස තිබෙනවා. වේව හිරු. නව තන්පති මත පමණක් රැඳෙන සිට ටර්බල් පරිසර අස්වැන්නක් උත්පාදනය කරන්න කිසිද? හිරු මේ ඇත්තේ වශයෙන්ම බොහෝ දෙනෙකු අසින් පරදන ප්‍රශ්නයක්. ඔබ දන්නවා අපිට ආදායම උත්පාදනය සඳහා විවිධ කිරීම තිබෙනවා සහ ඒ සෑම එකකම එළඹ තැබීමට මඟ පදනවා. පිනක් උසව වූ තන්පල් යන සියලුම තන්පත් කලින් යන ස්ථානයේ ඊට අමතරව අපිට ගාස්තු උත්පාදනය කරන ටර්බල් පද්ධතියක් තිබෙනවා. අපිට නැවතත් ගාස්තු උත්පාදනය කරන ටර්බස් උත්පාදකයක් තිබෙනවා. මේ සියලු ගාස්තු ඔබ දන්නවා ඒ එක මාර්ගයක් පමණක් නොවේ. අපිට ආදායම උත්පාදන කිරීම තුනක් තිබෙනවා. ඒ සෑම එකම ගාස්තු උත්පාදනය කරන අතර මෙම ගාස්තු ලාභය ලෙස භාවිත කරනු ලබනවා. මේ හරියටම මෙම වේපතේ තිරසර බව සාතික කරන්නේ කිසි දෙයක් නැහැ. ටර්බල් කණ්ඩායමේ කතරම් වෘත්තීය මේ ලෙස ඉදිරියට ගොස් දිගු ගමනක් සඳහා වැඩ කර ඇත යන්නේ මේ හරියටම පෙන්වනවා. පර්තකාලයේ පදනම ලෙස බයන්ස් සමරට චීන තෝරගත්තේ ඇයි? බේසික් චීනයන් මෙතෙක් පැවති වඩාත්ම ජනප්‍රිය සහ වේගවත්ම චීන එකක් බව සමුදනම් දන්නවා. ඒ අතරම අපගේ ජනතාව අපගේ පරිශීලකයන් අපගේ ටර්බල් පරිසරෙන් ඉහළ ගාස්තු සහ බදු මට්ටම හරහා යාමට අපට අවශ්‍ය නැහැ. ඒ නිසයි බයන්ස් සමරට චීන තෝරාගෙන තිබෙන්නේ. බේසික්කින් එක්ස්ප්ලෝරර් හෝ බලකචන හරහා සෑම දෙයක්ම පහසුවෙන් සොයාගත හැකිය. කරපිටවල ආරක්ෂාව විශාලතම ගැටලුවක්. ඔබ එය දන්නවා. හරිද? පරිශීලකයන් ආරක්ෂා කිරීම සඳහා ටර්බල් උපකාරාත්මක කර ඇති ආරක්ෂක පියවර මොනවාද? ව්‍යපතයක් කොටස්කරුවෙකු වීමට කැමති ඕනෑම අයෙකුට සමහර කැපිපෙනෙන විශේෂාංග අවශ්‍ය බව නැසෙකවීම වැටහෙනවා. ඔබ දන්නවා එම විශේෂාංග සඳහා රැස්වත් අවශ්‍යත් කීපයක් තිබිය යුතුයි. ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය අපට මඟ හරිය නොහැකි දේවල්. ඒ නිසයි අපි අපේ ව්‍යපතයේ හිස කරපිට සහ සෙල් ඩිස්කෙන් යන සමාගම දෙකක් මගින් සංවිධානව විගණනය කරවා ගත්තේ. අපේ ඉහළම ආරක්ෂක මට්ටම ලබාගෙන තිබෙනවා. අනික අතර අපි අපගේ ජනතාවට අපගේ පරාජයට සෑම දෙයක්ම පිරවශ විය හැකි පරිදි සකසා තිබෙනවා. සමරට කාන්තරත්ව වෙනස් කළ හැකි දේ බොහෝ දෙනෙක් අසනවා. ටර්බල් සැබවින්ම විමදයකටද? සහ අයිති අත්හැරීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? හොරෙන්නසෙකවම. මම ඔබට කලින් පවස පරිදි ටර්බල් යන සම්පූර්ණ විමදයගත වේපතයක් මන්ද එයට ඇත්තේ එකම එක් කාන්තරත්වයක් පමණයි. මෙම කාන්තරත්වය හොඳින් විගණනය කර තිබෙනවා, අත්හැර දමා තිබෙනවා සහ විමදයගත බව විවිධ ආකාර වලින් පහසුවෙන් ඔප්පු කළ හැකිය. ලෝකයේ ඕනෑම තැනක සිටින ඕනෑම අයෙකුට මේ පරීක්ෂා කළ හැකිය. ඔබට ලැබෙන එකම පිළිතුරු විමදයගත බවයි. අනික අතට කණ්ඩායමේ කතරම් විශ්වාසයෙන් සිටිනවද යත් ඔවුන් බැග බවට එකක් දමා තිබෙනවා. මධ්‍යගත වීම සලකුණක් සොයාගත හැකි කෙනෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් වෙන් කර තිබෙනවා. අපි අපගේ වේපතේ විමදයගත බව විශ්වාස කරනවා. වේදිකාව විනිවිදභාවය ගැන කතා කරනවා. හොර විනිවිදභාවය වැදගත්. ටර්බල් වෙනුවෙන්ද පෙනෙන වේපතයක් සහ පාඨකාලයක් බව අපගේ සිටින පැටියයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කාන්තරත්වය මත ඔබට සම්පූර්ණයෙන්ම පිරවශ විය හැකියි. සියලුම ගන්ධන වෙබ් අඩවිය සහ කාන්තරත්වය සජීව පෙන්වනු ලබනවා. ඔබට සෑම ගන්ධනාවකම සොයා ගැනීමට සහ අනුගමනය කිරීමට හැකියි. ඔබ තන්පතු සිදු කරන ආකාරය එම තන්පතු තන්පල් හරහා යන ආකාරය සෑම දෙයක්ම වෙනවද පෙන්වනවා. තවත් ප්‍රශ්නයක් නම් විවිධ ලිප් සැලසුම් සහ එක් සැලසුම් නිර්මාණය කර ඇත්තේ ඒ සඳහා යන පැහැදිලි කළ හැකිද? හිරු ටර්බල් යන විවිධ පුද්ගලයන් සඳහා විවිධ පුරුෂ වර්ග සඳහා විවිධ උපාය මාර්ග සඳහා හොඳින් නිර්මාණය කර ඇති ව්‍යපතයක් බව පැවසීම හොඳයි. ඒ නිසයි අපි ආයෝජන සැලසුම් 4ක් හඳුන්වා දී තිබෙන්නේ. දැන් හිතක් සප්‍රින්ට් ලිපියක මගින් ඔබට 3% ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනවා. දෙවන ලිපියක ඇක්සලරේටර් බෙස්ට් ලිපියකයි. ඒ සතිපිට කාලයක් පවතින අතර ඔබට 10% ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ ඇත්තෙන්ම සිතා ගන්න සලය. නමුත් තුන්වෙනි සහ හතරවෙනි ලිපිය තා පුදුම සහගත ඒවා තමයි වඩාත්ම ජනප්‍රිය. ඔබ තිරසර වේපතයක් සිටින විට ඔබට පහසුවෙන් දිගකාලින සැලසුම් වෙත යොමු විය හැකියි. අපි සතුව දෙන 30ක කාලයක් පවතින පවුල් ලිපියක් තිබෙනවා. ඒ ඔබට 24% ආයෝජන ප්‍රතිලාභයක් ලබා දෙනවා. අපි සතුව අල්ටිමේට් ලිපියක් තිබෙනවා. ඒ වඩාත්ම දිගකාලින වේපත් සැලසුමයි. ඒ මාස දෙක කාලයක් පවතින අතර ඔබට 54ක ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනවා. අපි සතු විශිෂ්ට විශේෂාංග වලට අමතරව ටර්බ් ටිකින් නමින් අමතර තියාගේ කීපයක් අප එකතු කර තිබෙනවා. ඔබ දෙන 30ක් හෝ දෙන 60ක් සැලසුමක් හරහා ගිය කෙනෙක් නම් ඔබට පහසුවෙන් ඔබ තියාගේ ටිකෙන් ලැබෙනවා. මේ හරියට මේක ගලන් කරලන් දෙදෙනෙක් මරුමක් වෙන්නේ. ඒ සමගම ඔබට ස්ථාවර ආයෝජන ප්‍රතිලාභයක් ලැබෙනවා සහ ඔබට ලැබෙනවා M ටිකෙන්. ඔබ ටර්බ් ටිකෙන් ගැන සඳහන් කළා. එය ඇත්තටම කුමක්ද? එය සමස්ත පද්ධතියට ගැලපෙන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම ටර්බ් ටිකෙන් යන වේපතේ වෙනම සම්පූර්ණයෙන්ම වෙන වී එක් කොටසක්. එයට පාදන කාන්තරත්වය සමග කිසිදු සම්බන්ධයක් නැහැ. මේ ඊට වැදගත්. ඒ ටර්බල් පුරුෂ සඳහා මිලියනයක් සැපීමක් සහිත තියාගේ ටිකෙනයක් පමණයි. අපි සතු ටිකෙන් අපස් මිලදී ගැනීම සාධාරණ කිරීම සඳහා සිතාගෙන සුළු සැලසුම් තිබෙනවා. කණ්ඩායම ව්‍යපතයට හොඳම ආකාරයෙන් සහාය දෙනවා. ව්‍යපතය අදවතේ ටර්බල් ටිකෙන් අපි සතු අනෙක් දේවලින් සම්පූර්ණයෙන්ම වෙනවා තිබෙනවා. දෙනක අපස් මිලදී ගැනීම සාධාරණ කිරීම යන්ත්‍රණය කාර්ය කරන්නේ කෙසේද? එයා ටිකෙන් හිමියන්ට වැදගත් වෙන්නේ ඇයි? ටර්බ් ටිකෙන් සතුව සීමිත සැපීමක් තිබෙනවා.
මෙම කලින් සඳහන් කළ පරිදි අප සතුව සීමිත සැපීමක් තිබෙන බව මම ඔබට පැවසුවා. මෙම සීමිත සැපීම විශාල වාසයක්. යමක් සමත් වූ විට එහි හුඟකම සහ ටිකෙන් ගණන් සොයාගත හැකි විට එවිට එම ටිකෙනේ මුල සහ වටිනාකම් ක්‍රමයෙන් වැඩිවීම ඉතා සමානීය දෙයක්. ඒ නිසයි අපි ටිකෙනයට සහාය දුන්නේ. එය අපගේ පරිශීලකයන්ට වඩා ලාභයක් ලැබීමට ඉතා ධනාත්මක පියවරක්. මෙය තියාගේ ටිකෙනයක්. මෙම අවසානයේට සඳහන් කළ සැලසුම් දැක් කෙරෙහි අවධානය යොමු කරන්න. පරිල සහ අල්ටමට ලැබි. බොහෝ ව්‍යාපෘතිවල විශාල කණ්ඩායම් වෙන් කිරීම තිබෙනවා. ටර්බල් ලැබි කණ්ඩායම ටිකෙන් නොමැතිව සාධාරණ දියත් කිරීම ආකතියක් තෝරගත්තේ ඇයි? අපිට කණ්ඩායම වෙන් කිරීමක් නැහැ. අපි මෙම පද්ධතිය පරිශීලකයන් ලෙස සැලකෙනවා. මේ පරිශීලකයන් සඳහා ස්ථාවර කාන්තරත්වයක් වන අතර ඒ කිසිදු වෙනස් නොවේ. මම පරිශීලකයෙක්, ඔබත් පරිශීලකයෙක්. අපේ අතර වෙනසක් නැහැ. මේ විමදයගත් පද්ධතියක් ලෙස හැඳින්වීමට තවත් හේතුවක්. යොමු කිරීම සහ නායකත්ව වැඩසටහන තිරසරුව පැවැත්මෙන් පරාජය සූදානමට තියාගේ ලබා දෙන්නේ කෙසේද? අපි ව්‍යාපෘතියේ ඊට සිතාගන්න සුළු යම් පද්ධතියක් තිබෙනවා. අපිට මට්ටම 20ක් යම් පද්ධතියක් තිබෙනවා. මේ සකසූ ව්‍යාපෘතිය ගැන සමට දැනුවත් කිරීමටයි. අපි පිරිමුව ගැන අවධාරණය කර නැහැ. අපි අවධාරණය කළ ව්‍යාපෘතියේ පරිශීලකයන් අතර පිරිසිදු කිරීමටයි. අපිට මට්ටම 20ක් යම් පද්ධතියක් සහ නායකත්ව ශරණ 7ක් තිබෙනවා. කණ්ඩායම පාජුවට තමන්ගේම මුදලින් සහාය දෙන බව කිව යුතුයි. ඒ ඉතා හොඳයි. ඒ නිසයි මම කියන්නේ වෘත්තීය කණ්ඩායමක් ව්‍යාපෘතියට සහාය දෙනවා කියලා. මම මගේ කණ්ඩායම සමට සූතිවන්ත වෙනවා. ටර්බල් ලැබි හා දිගකාලීන සාර්ථකත්වය සඳහා පරාජය ඉටු කරන කාර්යභාරය කුමක්ද? හොඳයි. ටර්බල් ලැබි සමට දැනගත යුතු බව මම නිතරම පවසනවා. ටර්බල් ලැබි පවතින බව සෑම දැනුම් දැනගත යුතුයි. ඒ වැදගත්. එය ඔබ මාලේ ස්ථාවරත්වය වැඩි දියුණු කළ හැකියි. මම ඔබට පැවසුවේ ටර්බල් ලැබි දයමන්තයක් වුණේ. මෙම දයමන්තයේ පවතින බව සෑම දැනුම් දැනගත යුතුයි. වැඩි පිරිසක් අප දෙන්න තරමට ටර්බල් ලැබි ඔවුන්ට වඩා ස්ථාවරත්වයක් ලබා දෙනවා. ටර්බල් ලැබි ගැන මිනිසුන් සතු වැරදි මත මොනවාද? ඔබ ඒවා විසඳන්නේ කෙසේද? වෙළඳපොළේ වියපත් දහස් ගණනක් තිබෙනවා. බොහෝ දෙනෙක් මුදල් අහිමි කරගෙන තිබෙනවා. මැත් ඇතුළුව. මෙම බොහෝ වියපත්වල මුදල් අහිමි කරගෙන තිබෙනවා. මිනිසුන් තිරසර බව ගැන කරදර වෙනවා. ඔවුන් අති අසාර්ථකත්වයෙන් ගැන කරදර වෙනවා. නමුත් මම ඔබ ඒත ගැන්වීමට මෙහි නැහැ. මම ඔබ බල කිරීමට මෙහි නැහැ. මෙම වැරදි තොරතුරු ලබා දීමට මෙහි නැහැ. ඇයි මෙම පැවසුවේ විනිවිදභාවය නිසා අප සියලු තොරතුරු මිනිසුන්ට ලබා දී තිබෙනවා. ඔබට අවශ්‍ය සියලු තොරතුරු ගනුදෙනු සහ පර්යේෂණ සඳහා අවශ්‍යද ඔබට ලබා දී තිබෙනවා. ටර්බල් ලැබි වර්ධනයේ ඊළඟ අධීරද එන උද්‍යාගමත් විශේෂංග මොනවාද? කණ්ඩායම තීරණය කර තිබෙනවා. අපිට බොහෝ යොවත් කලින් කිරීම තිබෙනවා. ටර්බ් ටිකෙන් එකක අතර එය සිතා ගන්න සලය. අනෙක් අතට ටර්බල් අපරක්ෂණ පද්ධතියක් ඉතා ඉක්මනින් පැමිණෙනවා. අනෙක් අතට අපි සුප්පත් තරඟ පැවැත්වෙනවා. මිනිසුන්ට තරඟ කිරීමට සංකේ සම්පන්න වාතාවරණයක් අපි සපයනවා. අපි හොඳ මාර්ග සැතියමක් සපයනවා. ඉක්මනින් ගෝලයේ සංචාර තිබෙනවා. කණ්ඩායමේ විවිධ ස්ථානවලට ගොස් මිනිසුන් සමග ව්‍යාපෘතියේ අංශ ගැන වැඩ කරනවා. අද ආරම්භ කිරීමට කැමති කෙනෙක් ගැන අපි කතා කරමු. ඔබ නිර්දේශ කරන පළමු පියවර තැන් මොනවාද? ඔබ ටී-ෂර්ට් එකක් ගන්නකොට විවිධ තැන්වලට ගිහින් බලනව නේද? මේක ආයෝජන වේදිකාවක්. ඒ නිසා ඔබම පර්යේෂණයක් කරන්න. ඔබ වෙබ් අඩවි හරහා ගස් විගණන කාන්තරත්ව පරීක්ෂා කර ව්‍යාපෘතියේ බොහෝ අංශ පිළිබඳව හොඳින් සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. අපගේ විශේෂත්වය වන්නේ අපි දිනපත සවස පිහිට ගෝලයේ සෑම ඇමතුම හරහා සාකච්ඡා පැවැත්වීම. ඔබ දන්නව නේද? ඔබට පහසුවෙන් අපි හා සම්බන්ධ විය හැකිය. ඒ වගේම විවිධ ප්‍රදේශ සඳහා දේශීය සෑම ඇමතුම ඇති අතර ඔබට ඔබම භාෂාවෙන් ඉදිරිපත් කිරීම වලට සම්බන්ධ විය හැකිය. ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න. ව්‍යාපෘතිය ගැන තියෙන සැකදරු කරලා අපි උත්තර දෙනවා. මම කිව්වන් මෙම ව්‍යාපෘතිය සරල වියයක් මත පදනම් වී ඇති අතර එහි කිසිදු සංකීර්ණත්වයක් නැමැත් මන්ද සරල බව තුළ විනිවිදභාවය පවතින බව අප විශ්වාස කිරීම. ඔබට අවශ්‍ය වන්නේ ඔබ වලට එක් සම්බන්ධ කිරීම පැමිණ මන්ද මෙම ව්‍යාපෘතිය සඳහා ඔබ ගෝලයේ සීමාවන් නැමැත. වලට එක් සම්බන්ධ කරමින් පසු ඔබ උපය මාර්ගයට අනුව සැලසුමක් තෝරගත හැකිය. සමහර කෙටි කලින් ආයෝජකයන් වන අතර තවත් සමහර දිගු කලින් සැලසුම් වලට කැමැති. ඔබට පහසුවෙන් ඔබ සැලසුම් සඳහා තැන්පත් කළ හැකිය. එපමණයි. ඉන්පසු ඔබ දෙනෙක් ආදායම ඉපයීම් ගමන ආරම්භ වන ඇති. මේක විමාදියාගත. කාන්තරත්වයට කටවත් පුරවැසියක් නැහැ. හරිද? ඇඩමින් යතුරක් හෝ අයිතිකරු යතුරක් නැහැ. තුන්වෙනි පාර්ශ්ව මැදිහත් වීම නැහැ. මම ගෝලයේ තැන්පත විදියට ඉන්නවා. මගේ රාජකාරිය තමයි හැමදාම පැහැදිලි කරන එක. හරිද? එච්චරය. ඔව් එයා ඉන්සලය. අන්තිමට ටර්බලප ගැන මුලම වතාවට අහන අයට මොකක්ද කියන්න තියෙන්නේ? ඒක මොකද? ඇත්තටම ටර්බලප කියන්නේ ඉන්න ඕන තැනක. ඔබ ගන්න සෑම පියවරකම ඔබට සම්පූර්ණයෙන්ම ලාභ දෙවන ඇති. පළමුවෙන්ම මෙම සැලසුම් සියල්ලම ඊට ලාභ දෙවි. දෙවෙනවා ඔබට ටර්බ් ටිකෙන් ලැබෙන ඇති. දෙවෙනවා අපි සතුව ඊට හොඳ ලාභ දෙය රෙෆරල් පද්ධතියක් පවතී. ඊළඟ කරුණ නම් අපි සතුව නායකත්ව පද්ධතියක් ඇති අතර ඔබට හොඳ තනතුරක් ලබා ගත හැකියි. පසුව අපි සතු ඔන්බඩින් බැනිස්දී ඇති. ඔබ යම්කට මම ව්‍යාපෘතිය නිර්දේශ කරන්නේ නම් සහ එම පුද්ගලයා දෙන තෙහක් හෝ දෙන හෙටක් සැලසුමක් තෝරාගන්නේ නම් ඔවුන්ගේ වලට ඒකට සජ්‍ය බැනිස් ලැබෙන ඇති. ඊළඟ කරුණ නම් අපි සත්පත් තරගයක් පැවැත්වන අතර ඔබ ඊට සහභාගී වීම වැඩි හොඳයි. සමස්තයක් වශයෙන් ගත කළ මේ අලුත් දෙයක් වන අතර දහස් ගණන් ජනතාව දැනගත යුතු දෙයක්. ඉදිරි වසර දෙක හෝ තුන සඳහා අපගේ දැකීම ගැන කතා කරන්නේ නම් අපි තරම් දිගු කාලයක් ගැන බලාපොරොත්තු තිබී නැත. 2026 වසරේ අවසානයේ වන විට දැන් අපිට 5000කට වැඩ කාර්යකාර පරිශීලකයන් ඉන්නවා. අපිට දසදහස් ඉක්මව හැකි බව මෙම පරකතන කිරීම මන්ද කිරීමක් වර්ධනය හොඳම දී බව අප විශ්වාස කිරීම. අපි සංඝ සම්පන්න පරිසරයක් සපයා ඇති අතර අපි මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණය කළෙමු. හැමෝටම වශයෙන් අපි මේ පරිසරය දිනාගත්තා. අපි මෙම ව්‍යාපෘතියට සහයෝගය ලබා දුන්නම්. ගෝලීය ආයෝජකයෙකු ලෙස සංවර්ධක කණ්ඩායම සහ ඔබ අතර පාලමක් වීම මගේ රාජකාරියයි. ඔබ සැම වෙනුවෙන් මෙහි සිටීමට ලැබීම ගැන මම ඉතා සතුටු වීම. ඔබට බොහොම ස්තුතියි. ඔබ කාලය ලබා දෙන්නට ස්තුතියි. ඔබ සමග කතා කිරීම ලැබීම ගැන මම සතුටු වීම. මෙම පරිසරය ඔබ නැවත සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වීම. ආරාධනයට ස්තුතියි. මම මෙහි සිටීම ගැන ඉතා සතුටු වීම. ඔබගේ පැමිණීමට ස්තුතියි. එසේම වැඩි අවධානයක් යොමු කළ සැමට ස්තුතියි. අපි ඔබ වෙනුවෙන් මෙහි සිටින අතර වැඩිදුර පැහැදිලි කිරීම සඳහා අප සමයටම සූදානම්. මෙම නැවත පවසනවා ඔබම පර්යේෂණ සිදු කරන්න. ටර්බලප සෑම කෙනෙකුම දිනාගත යුතු අතර ටර්බලප පවතින බව සෑම කෙනෙකුම දිනාගත යුතුයි.